හායි කොහොමද? ඔයාලා ගොඩාක් දෙනෙක් අපෙන් ඉල්ලලා තිබ්බා IT ෆැකල්ටි එක ගැන වීඩියෝ එකක් කරන්න, ITM ඩිග්‍රී එක ගැන වීඩියෝ එකක් කරන්න කියලා. ඉතින් ඔන්න මේ ඒ පොරොන්දු ඉෂ්ට කරන්න තමයි හදන්නේ. අද මාත් එක්ක ඉන්නවා IT ෆැකල්ටි එකෙන් ග්‍රැජුවේට් වුණු තේජා සූර්යාරච්චි. හායි තේජා. හයි මනිෂා. අපිට චුට්ටක් කියන්නකෝ IT ෆැකල්ටි එක ගැන. ඔව් මනිෂා. IT ෆැකල්ටි කියන්නේ මොරටු යුනිවර්සිටි එකේ තියෙන අනෙක් ෆැකල්ටිස් වගේම ගොඩක් ආෆ්ටර් ලෙවල්ස් ස්ටුඩන්ට්ස්ලා එන්න ආසාවෙන් බලන් ඉන්න IT ඉන්ඩස්ට්‍රි එකට ජොයින් වෙන්න ආසාවෙන් ඉන්න අයට හොඳ IT ඩිග්‍රීස් ඔෆර් කරන ෆැකල්ටි එකක්. එතකොට තේජා මොනවද මේ IT ෆැකල්ටි එකෙන් ඔෆර් කරන ඩිග්‍රීස්? IT ෆැකල්ටියෙන් ඩිග්‍රීස් 3ක් ඔෆර් කරනවා. IT ඩිග්‍රී එක, IT and management ඩිග්‍රී එක, ඒ වගේම AI ඩිග්‍රී එක. AI ඩිග්‍රී එක නම් අවුරුදු 2-3කට කලින් තමයි අපේ ෆැකල්ටි එකෙන් ඉන්ට්‍රොඩියුස් කරේ. ඒක තමයි දැනට තියෙන ගවර්න්මන්ට් එකකින් ඔෆර් වෙන පළවෙනි AI ඩිග්‍රී එක. එතකොට තේජා ඔය කියන ඩිග්‍රීස් තුනද IT ෆැකල්ටි එකේ ඩිපාර්ට්මන්ට් තුනක් විදිහට තියෙන්නේ. නෑ මනීෂා. IT ෆැකල්ටි එකේ ඩිපාර්ට්මන්ට්ස් තුනක් තියෙනවා. IT ඩිපාර්ට්මන්ට් එක, IDS ඩිපාර්ට්මන්ට් එක සහ CM ඩිපාර්ට්මන්ට් එක කියලා. හැබැයි මේ ඩිග්‍රීස් තුන ඔෆර් වෙන්නේ මේ ඩිපාර්ට්මන්ට්ස් වලින් නෙමෙයි. හැබැයි ඩිග්‍රීස් තුනටම කොමන් මොඩියුල්ස් මේ ඩිපාර්ට්මන්ට්ස් තුනෙන්ම තියෙනවා. So මේ ඩිග්‍රීස් තුනක් වුණාට ඉන්ටේක් එකකදී මේ ඔක්කොගෙම එන ස්ටුඩන්ට්ස් ලව අපි සලකන්නේ එක බැජ් එකක් විදියට. එතකොට ඒ බැජ් එකේ ඉන්න හැමෝටම ඩිපාර්ට්මන්ට්ස් තුනෙන්ම මොඩියුල්ස් ඔෆර් වෙනවා. එතකොට ඔය කියන විදිහට ඔය ඩිග්‍රීස් තුනට යන්න තෝරගන්නේ ඉසඩ් එක අනුවද එහෙම නැත්නම් තමන්ගේ කැමැත්ත අනුවද නැත්නම් සමහර ඩිග්‍රීස් තියෙනවා සෙකන්ඩ් ඉයර් එකේදී ඒගොල්ලෝ එක්සෑම් එකක් තියලා බෙදනවා ඒ විදිහටද කොහොමද මේ ඩිග්‍රීස් වලට බෙදන්නේ? ඔව් මනීෂා. IT ෆැකල්ටි තියෙන ඩිග්‍රීස් වලට ඇප්ලයි කරන්න හිතාගෙන ඉන්නවා නම් අනිවාර්යෙන්ම මේ ඩිග්‍රීස් තුනම ඉසෙඩ් එකත් එක්ක ඉසෙඩ් එක මත තමයි ඔයාලව සිලෙක්ට් කරගන්නේ. එතකොට ඔයාලට ස්ටුඩන්ට් හෑන්ඩ්බුක් එක රිෆර් කරොත් බලා ගන්න පුළුවන් වෙයි. ඔයාලා at least A levels වල කරලා තියෙන්න ඕන සබ්ජෙක්ට්ස් ටිකක් ඒ ස්ටුඩන්ට් හෑන්ඩ්බුක් එකේ වෙන වෙනම ඩිග්‍රීස් තුනට ස්පෙෂලයිස් කරලා තියෙනවා. එතකොට at least C grade එකක්වත් ඒ සබ්ජෙක්ට්ස් වලින් දෙකකට තියෙන්න ඕනේ. මේ ඩිග්‍රීස් තුනම 4 year ඩිග්‍රීස් ඉංග්ලිෂ් මීඩියම් තියෙන්නේ. ඔයාලට වැඩි විස්තර ස්ටුඩන්ට් හෑන්ඩ්බුක් එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ස්ටුඩන්ට් හෑන්ඩ්බුක් එකේ තියෙන ඩීටේල්ස් ටික මම ඔයාලට පහලින් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්නම්. ඒ වගේම අපේ WhatsApp channel එකේ අනිවාර්යෙන් දාන්නම්. මම ඒ link එකත් ඔයාලට අපේ වීඩියෝ එක පල්ලෙහායින් දාන්නම්. එතකොට ඔයාලට ලේසි වෙයි අපේ channel එකට join වෙන්න. ගොඩක් අය මගෙන් අහලා තිබ්බ ප්‍රශ්න මේ IT ෆැකල්ටි එකේ විශේෂයෙන්ම ITM ඩිග්‍රී එක ගැනනේ. ඉතින් තේජා ITM කියන්නේ මොකද්ද? මේ ඩිග්‍රී එකේ මොඩියුල්ස් මොන වගේද පෙළ ගැහිලා තියෙන්නේ? ඒ ගැන චූටි අදහසක් දෙන්නකෝ මට. මනීෂා ITM කියන්නේ IT and management ඩිග්‍රී එක. මේකෙදි IT එකට වඩා පොඩ්ඩක් මේක වෙනස් වෙන්නේ මේ වැඩිපුරම මැනේජ්මන්ට් මොඩියුල්ස් ටිකක් වැඩිපුර මෙතනදී ටච් වෙනවා. IT ඩිග්‍රී එකේදී IT රිලේටඩ් මොඩියුල්ස් ටිකක් වැඩිපුර ටච් වෙනවා. හැබැයි දෙගොල්ලන්ටම කොමන් මොඩියුල්ස් උත් තියෙනවා. මම එක්සැම්පල් එකක් විදිහට කිව්වොත් IT and management ඩිග්‍රී එකේදී ඔයාලට මැනේජ්මන්ට් සයිඩ් මොඩියුල්ස් ගැන කිව්වොත් principles of management, economics, accountings මේ වගේ මොඩියල්ස් ඔයාලට බේසික් දේවල් ඉඳලා ඔයාලට ඉන්ඩස්ට්‍රි එකේදී ඔයාලට සර්වයිව් වෙන්න ඕන කරන හැම දෙයක්ම මේ ඩිග්‍රීස් වලින් කවර් වෙනවා. ගොඩාක් අය හිතන දෙයක් තමයි තේජා මේ IT ෆැකල්ටි එකට එන්න IT බේසික් නොලෙජ් එකක් ඕනේ. එහෙම නැත්නම් හොඳට යා කම්පියුටර්ස් ලැප්ටොප් යූස් කරලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් එක්කෝ ඊට කලින් IT මොකක් හරි පාඨමාලාවකට මොකක් හරි කෝස් එකකට කලින් ගිහිල්ලා ප්‍රැක්ටිස් වෙලා එන්න ඕනේ කියලා. මේ කතාවේ ඇත්තක් තියෙනවද? ඒ විදිහේ බේසික් නොලෙජ් එකක් ඕනේද මේ IT ෆැකල්ටි එකට එන්න? මෙහෙමයි මනීෂා. අපේ IT ඩිග්‍රී එක ඇතුලෙන් හැම ස්ටුඩන්ට් කෙනෙක්ටම ඒ ඩිග්‍රී එකට අදාළව බේසික් ෆන්ඩමෙන්ටල්ස් ඉඳලම හැම දෙයක්ම ඉගෙන ගන්න පුළුවන්. ඒත් දැන් තියෙන කම්පිටිෂන් එකත් එක්ක ඔයාලට පුළුවන් නම් ගෙදරදී සෙල්ෆ් ස්ටඩි කරන්න මේ ඩිග්‍රී එක ගැන මේකේ බෑග්ග්‍රවුන්ඩ් ඒරියා එක ගැන හොඳ නොලෙජ් එකක් ගන්න පුළුවන් නම් ඒක වටිනවා. මොකද කම්පිටිෂන් එක දැන් ටිකක් වැඩි. එහෙම නෑ කියලා ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ෆැකල්ටි එකට ආවට පස්සේ ෆැකල්ටි එකෙන් ඔෆර් කරන මේ ඩිග්‍රී එක through මොඩියුල්ස් ගොඩක් තියෙනවා. ලැබ් ෆැසිලිටිස් තියෙනවා. හැම දෙයක්ම ඔයාලට බේසික් වල ඉඳලාම ඉගෙන ගන්න පුළුවන්. ඒත් මම රෙකමන්ඩ් කරනවා ඔයා ඩිග්‍රී එක සිලෙක්ට් කරලා
කැම්පස් එකට සිලෙක්ට් වෙනකම් මේ තියෙන කාලය ඇතුළත ඔයාලට පුළුවන් නම් ඔන්ලයින් කෝසස් තියෙනවා ඔයාලට ෆ්‍රී කරන්න පුළුවන් කෝසස් YouTube ටියුටෝරියල්ස් තියෙනවා මේ වගේ දේවල් ස්ටඩි කරන්න ඔයාගේ නොලෙජ් එක පුළුවන් තරම් එන්හාන්ස් කරගන්න ඔයාගේ ක්වොලිෆිකේෂන්ස් වැඩි කරගන්න තරමට ඔයාලට මේ ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ හොඳට ස්ටැබ්ලිෂ් වෙන්න පුළුවන්. ගොඩක් අය මගෙන් අහපු ප්‍රශ්නයක් තමයි තේජා මේ කෝස් එකට එන්න එහෙමත් නැත්නම් මේ ෆැකල්ටි එකට එන්න ඇපිටියුඩ් ටෙස්ට් එකක් තියෙනවද කියලා. ඇයි මේ විදිහට ඇපිටියුඩ් ටෙස්ට් එකක් තියෙනවද කියලා ගොඩක් අය අහන්නේ. මේ විදිහේ දෙයක් තිබ්බද මොකද්ද? මේක නැත්ත. මේ ඩිග්‍රී එක ටිකක් සරලව යන එකක් නෙවෙයි. නිසා IT ඩිග්‍රී එකක් වම් පොඩක් කම්ප්ලෙක්ස් ගතියක් තියෙනවානේ. ඉතින් අපි හැමෝටම අර මුල ඉඳලම ෆස්ට් ඉයර් ඉඳලම ෆයිනල් ඉයර් වෙනකම් අර ඩෙඩිකේෂන් එකත් එක්ක ඒ උනන්දුවත් එක්ක ඒ හાર્ඩ් වර්කින් එකත් එක්ක මේක කන්ටිනියු කරන්න බැරි වුණොත් ඇත්තටම අපිට ඩිග්‍රී එක සක්සස්ෆුලි ගන්න බැරි වෙනවා. ඒ නිසා තමයි අපේ එක අවුරුද්දක විතරක් මෙහෙම ඇපිටියුඩ් ටෙස්ට් එකක් එකපාරක් තිබුණා. හැබැයි දැන් ඒක වෙනස් වෙලා තිනවා. ඇපිටියුඩ් ටෙස්ට් එක අයින් කරලා ඒ වෙනුවට A levels වලින් ඩිග්‍රී එකට ඇප්ලයි කරද්දී A levels වල කරලා තියෙන්න ඕන සබ්ජෙක්ට්ස් ටික දැන් ආයෙත් අප්ඩේට් වෙලා තියෙනවා. ඔයාලට ස්ටුඩන්ට් හෑන්ඩ්බුක් එක කලින් මම කිව්වා වගේ රිෆර් කරොත් හරියටම දැනගන්න පුළුවන් මොන සබ්ජෙක්ට්ස් වලින් මොන ස්ට්‍රීම්ස් වලින් A levels කරපු අයටද මේ ඩිග්‍රීස් වලට ඇප්ලයි කරන්න පුළුවන් කියලා. අද වෙනකොට ලංකාවේ ITM වලට හරි IT වලට හරි මොන වගේ ජොබ් මාකට් එකක්ද තියෙන්නේ? මෙහෙමයි මනීෂා. දැන් අපි ඉස්සර ඉඳන් හිතන් හිටියේ IT ෆීල්ඩ් එකට එන එක තමයි හොඳ. හැමෝම කැමැත්තෙන් හිටිය IT ෆීල්ඩ් එකට එන්න. මොකද IT ෆීල්ඩ් එක ඇතුලේ තියෙන රෙපියුටේෂන් එක, ඒ සැලරිස්, ඒ දේවල් එක්ක. හැබැයි දැන් එහෙම ඇවිල්ලා දැන් කම්පිටිෂන් එක පොඩ්ඩක් වැඩි වෙලා තියෙනවා IT ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ. ඒ නිසා ඔයාලට සර්වයිව් වෙන්න නම් ඔයා අනිවාර්යෙන්ම ඔයාගේ ඩිග්‍රී එක විතරක් තිබිලා මදි. ඔයා හොඳට එක්ස්පීරියන්ස්ඩ් කෙනෙක් වෙන්න ඕන. ඔයාට හොඳ ඉන්ඩස්ට්‍රි එක්ස්පීරියන්ස් එකක්, ඔයාගේ ස්කිල්ස්, ටෙක්නිකල් ස්කිල්ස් ඔයාට හොඳට තියෙන්න ඕනි. ඒ වගේම එක්ස්ට්‍රා කරිකුලර් ඇක්ටිවිටීස් තියෙන එකත් ප්ලස් මාක් එකක්. ඉතින් කියන්නේ අර ඩිග්‍රී එක ගත්තට පස්සේ ඔයාගේ මේ CV එක මේන්ටේන් කරගෙන වගේ LinkedIn ප්‍රොෆයිල්ස් මේන්ටේන් කරගෙන එහෙම ජොබ් හොයනට වඩා ෆස්ට් ඉයර් ඉඳලම ඔයාගේ ටාගට් එකට ඔයාගේ ගෝල් එකට යන්න මුල ඉඳලම මේන්ටේන් වෙනවා නම් ඔයාගේ ක්වොලිෆිකේෂන්ස් එන්හාන්ස් කරගන්න try කරනවා නම් ඒක තමයි බෙස්ට්ම දේ මේ ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ සර්වයිව් වෙන්න. මම අර කලින් කිව්වා වගේ අපේ දැන් ප්‍රයිවට් යුනිවර්සිටිස් වලිනුත් ලොකු ඉන්ටේක් එකක් තියෙනවා. IT ඩිග්‍රීස් ගොඩක් ඔෆර් කරනවා. ඒව වලිනුත් අවුට් වෙන ස්ටුඩන්ට්ස්ලා ගාන වැඩි, ග්‍රැජුවේට්ස්ලා ගාන වැඩි. ඉතින් ඒකත් එක්ක ජොබ් වේකන්සිස් ප්‍රමාණයත් ලිමිටඩ් වෙලා තියෙනවා මේ තිබ්බ ශ්‍රී ලංකාව ඇතුලේ තිබ්බ ක්‍රයිසිස් එකත්, ඉකොනොමික් ක්‍රයිසිස් එකත් එක්ක කොරෝනා මේ හැම දෙයක් එක්කම ඒ නිසා කම්පිටිෂන් එක වැඩි වෙලා නිසා හිතන්නකෝ වේකන්සි එකක් රිලීස් වුණා කියලා කියන්නේ LinkedIn එකේ හරි වේකන්සි එකක් දැම්ම ගමන් විනාඩි 15ක් 30ක් ඇතුළත ඒ වේකන්සි ඔක්කොම ෆිල් වෙලා යන සබ්මිෂන් ඔක්කොම ෆිල් වෙනවා. ඒ තරම් කම්පිටිෂන් එක වැඩි. ඒ වගේම සැලරි රේට්ස් මේ හැම දෙයක්ම පොඩ්ඩක් දැන් කලින්ට වඩා ටෆ්. අපි ඇත්ත කතා කරන්න ඕනේ. ඉතින් ඔයාට සර්වයිව් වෙන්න ඕන නම් ඔයා මුල ඉඳලම මේ වෙනුවෙන් හાર્ඩ් වර්ක් කම්පිටිෂන් එක වැඩි. හැබැයි මෙහෙමයි ඔයා හાર્ඩ් වර්කින් නම් ඔයාගේ එක්ස්පීරියන්ස් වැඩි නම් හොඳට ක්වොලිෆිකේෂන්ස් තියෙනවා නම් ඔයාට හයර් රේට් සැලරිස් තියෙන හොඳ කම්පැනිස් වලට ඔෆර්ස් හම්බ වෙනවා. ඒ නිසා මුල ඉඳලම මේ වෙනුවෙන් කැප වෙලා වැඩ කරන්න. එතකොට කම්පිටිෂන් එක ගැන බය වෙන්න දෙයක් නැහැ. ඒ කියන්නේ ඔන්න කැම්පස් එකට ආව පළියටම එහෙමත් නැත්නම් ඩිග්‍රී එකක් අරගෙන එළියට ගිය පළියටම ඉන්ඩස්ට්‍රි එකට යන්න බෑ. ඒක ඉතින් IT විතරක් නෙමෙයි ගොඩාක් ස්කීම් වල ගොඩාක් තියෙන කෝසස් වල හැටි දැන් තියෙන සිටුේෂන් එකත් එක්ක අපි හරියට අපේ ස්කිල්ස් ටික හදාගත්තොත් තමයි ඉන්ඩස්ට්‍රි එකේ හරියට සර්වයිව් වෙන්න හරියට එස්ටැබ්ලිෂ් වෙන්න පුළුවන් වෙන්නේ. එතකොට තේජා IT කියන්නේ ප්‍රැක්ටිකල් සබ්ජෙක්ට් එකක්නේ. එතකොට IT කියන සබ්ජෙක්ට් එකේ තියරිටිකලි වගේම ප්‍රැක්ටිකලිත් අපිට එක එක දේවල් ප්‍රැක්ටිස් කරන්න සිද්ධ වෙනවා. කොහොමද කැම්පස් එක ඇතුලේ මේ තියරිටිකලි තියෙන මොඩියුල්ස් වගේම ප්‍රැක්ටිකලි ඒ තියෙන මොඩියුල්ස් ටික වැඩ කටයුතු සිද්ධ වෙන්නේ ඩිග්‍රී එක සඳහා? මෙහෙමයි මනීෂා. අපේ ඩිග්‍රීස් තුනේම මොඩියුල් වයිස් බේසික් නොලෙජ්, ෆන්ඩමෙන්ටල් නොලෙජ් එක හම්බෙන ඕනම ස්ට්‍රීම් එකකින් ඕනම ලැන්ග්වේජ් එකකින් තවදුරටත් ස්ටඩි කරන්න. ෆස්ට් ඉයර් හાર્ඩ්වෙයාර් ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. සෙකන්ඩ් ඉයර් සොෆ්ට්වෙයාර් ප්‍රොජෙක්ට් එකක් තියෙනවා.
තර්ඩ් ඉයර්දී අපිට ඉන්ඩස්ට්‍රි එක්ස්පීරියන්ස් එක ට්‍රේනින් එක්ස්පීරියන්ස් එක තියෙනවා 6 month. ඒ වගේම ෆයිනල් ඉයර් රිසර්ච් ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. මේ හැම දෙයකින්ම අපි අර තියරිටිකලි ඉගෙන ගන්න දේවල් ප්‍රැක්ටිකලි ඇප්ලයි කරන්න chance එක අපිට හම්බ වෙනවා. ස්පෙෂලි කියන්න ඕනේ මේ ට්‍රේනින් එක්ස්පීරියන්ස් එක ඉන්ඩස්ට්‍රි එකත් එක්ක මූව් වෙලා ඒ ඉන්ඩස්ට්‍රි එක ගැන අපිට අයිඩියා එකක් එන්නේ එතනින්. ඒ 6 month එක්ස්පීරියන්ස් එකත් එක්ක අපිට ඒ ඉන්ටර්න් එක්ස්පීරියන්ස් එකත් එක්ක ඩිග්‍රී එකකින් ගත්තට පස්සේ ආයෙත් ඇක්චුවලි ඉන්ඩස්ට්‍රි එකට පර්මනන්ට් ජොබ් එකකට යනකොට අර ලැබපු එක්ස්පීරියන්ස් එක හරිම වටිනවා. ඊට අමතරව දැනටත් අපිට කැම්පස් එක ඇතුලේ අර ඩිග්‍රී ප්‍රොජෙක්ට්ස් වලට අමතරව අපිට ඕන තරම් අපි කැමති ප්‍රොජෙක්ට්ස් කරන්න පුළුවන් කම්පිටිෂන්ස් තියෙනවා ෆොරින් කන්ට්‍රීස් වල තියෙන කම්පිටිෂන්ස් වලට අපිට ඇප්ලයි කරන්න පුළුවන් අපේ දැනටත් ජූනියර් බැචස් වල නංගිලා මල්ලිලා මේ වගේ ප්‍රොජෙක්ට්ස් වලට කම්පිටිෂන්ස් වලට ඇප්ලයි කරලා වින් කරලා තියෙනවා. ඊට අමතරව ෆැකල්ටි ඇතුළෙත් විවිධාකාර කම්පිටිෂන්ස් තියෙනවා කෝඩ් රෂ් වගේ. ඒ නිසා මේ හැම එකකින්ම ඔයාලට පුළුවන් ඔයාලගේ තියරිටිකල් නොලෙජ් එක ප්‍රැක්ටිකලි ඇප්ලයි කරලා ඔයාලගේ එක්ස්පීරියන්ස් එන්හාන්ස් කරගන්න. එතකොට කොයි විදිහටද එක්සෑම් තියෙන්නේ? ඒ කියන්නේ සාමාන්‍යයෙන් තියෙන විදිහට සෙමෙස්ටර් වයිස් තියනවද? එහෙම නැත්නම් ප්‍රැක්ටිකල් එක්සෑම් වෙනම තියනවද? කොහොමද එක්සෑම් තියෙන්නේ ෆැකල්ටි එකේ? විශේෂයෙන්ම ITM ඩිපාර්ට්මන්ට් එකේ අනිත් ඩිග්‍රීස් වල අනිත් ෆැකල්ටිස් වල වගේම අපෙත් සෙමෙස්ටර් වයිස් එක්සෑම්ස් තියෙනවා ෆයිනල් එක්සෑම්ස් ඒ වගේම මිඩ් එක්සෑම්ස් තියෙනවා හැම මොඩියුල් එකටම වගේ වෙන වෙනම ඊට අමතරව අසයින්මන්ට්ස් තියෙනවා ක්විසස් තියෙනවා ප්‍රසන්ටේෂන්ස් වයිවා ලැබ් සෙෂන්ස් තියෙනවා මේ වගේ හැම දෙයකම එකතුවක් මේ ඩිග්‍රීස් තුන කියන්නේ. ඉතින් ඔන්න ඔයාලා ඉල්ලපු විදිහටම අද අපි ITM ඩිග්‍රී එක ගැන ඒ වගේම IT ෆැකල්ටි එක ගැන වීඩියෝ එකක් ගෙනාවා. අද වීඩියෝ එකක් ගෙනාවේ ඔන්න අපේ කැම්පස් එකේ කියන්නේ මොරටු කැම්පස් එකේ තවත් එක ලස්සන තැනක ඉඳලා. ඉතින් අපි අයිඩියා එකක් තියෙනවා ඔයාලගේ කමෙන්ට්ස් වලට සමහර කමෙන්ට්ස් වලට අපිට ප්‍රශ්න උත්තරේ කමෙන්ට් එකකින්ම දීලා ඉවර කරන්න බෑ. පොඩි වීඩියෝ එකකින් පොඩි ෂෝට් වීඩියෝ එකකින් අපි ඒවට උත්තර දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඒක ගැනත් අයිඩියා එක පල්ලෙහින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම තමයි ඔයාලට තව ප්‍රශ්න තියෙනවා නම් ඒ ප්‍රශ්නත් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න අපි ඒ ප්‍රශ්න වලට උත්තර දෙනවා. ඉතින් ඔයාලා වෙනුවෙන්ම තමයි අපි අදත් මේ විදිහේ වීඩියෝ එකක් ගෙනාවේ ITM ඩිග්‍රී එක ගැන වැඩිපුර අහපු හින්දා. ඉතින් ආයෙත් දවසක අපි මේ වගේ වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඔයාලට තියෙන ප්‍රශ්න අමතක නොකර කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් ඔයාලගේ කවුරු හරි යාළුවෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. ඉතින් අපි අදට ගිහින් එන්න. බයි.